හෙලෝ ළමයි මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මේ ඉතින් මගේ first video එක මම shop එකට ගිහිල්ලා තමයි වීඩියෝ කරේ. ඇත්තටම මම හැමදාම හිතාගෙන ඉන්න වීඩියෝ එකක් කරන්න ඕනි කියලා. හැබැයි ඉතින් මට හැමදාම දෙට අමතක වෙනවා. ඉතින් මම උදේම ගිහිල්ලා shop එක අතු කාලා දැන් මේ පහන තියන් තමයි නැස්සෙන්නේ. ඉතින් මුලින්ම අපි හැමෝම කරන්නේ ඒකනේ. ඉතින් වැඩිය මම හිතන්නේ ඔයගොල්ලෝ කැමති වෙයි කියලා මේකට. මට මතක් වෙච්ච පාත් ටික මම වීඩියෝ කරගත්තා. ඉතින් අපි බලමු කොහොමද මගේ අද දවසේ ගෙවුනේ කියලා. මේ තියෙන මම හිතුව ෂොප් එකට දාපු ෆ්‍රොක් එක. ඉතින් ඒක මාර ලස්සන පස්ටල් කලර් එකක්. ක්වොලිටි ෆ්‍රොක් තමයි ගන්න පුළුවන්. මගේ ෂොප් එක තියෙන්නේ බාතුරලියේ. මේ ඩ්‍රෙස් එක මම මේ ෆ්‍රොක් එකත් ඇඳලා හැබැයි මට වීඩියෝ කරගන්න බැරුණා. මෙන්න මේක නම් මට මතක් කරලා මම වීඩියෝ කරගත්තා. මේ ෆුල් කිට් එකත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. මේ ඉන්නේ මැදින් ඇඩ් දාන එකන. ඔයාලට මගේ TikTok channel එකට ගියොත් එයා මැදින් දාන ඇඩ් බලන්න පුළුවන්. ඉතින් මගේ TikTok channel එක තමයි UC by Sachini. ඔයාලා search කරලා බලන්න. ඉතින් මම මගේ වැඩ ටික ඉවර කරලා එයාගේ වැඩවලටත් පොඩි support එකක් දෙනවා ළමයි. ඔක්කොම කිව්වේ කවුද කියලා කිව්වේ නෑ නේ මගේ boyfriend. ඉතින් එයා මං ඉන්න තරමයි ඉන්නේ. මම කරන්නේ රෙදි business එක නඩුන්. එයා ෆොටෝ හදනවා එතනම. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ෆොටෝ එකක් හදාගන්න ඕන නම් අපේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔය ඇත්තටම පුළුවන්. අපේ shop එකට එන්න අමතක කරන්න එපා. ඔයා බතුරලි යවට කෙනෙක් න ะ. මම දන්නේ මං ඉක්මනට කියවන් යනවාද කියලා. මේ ඔයගොල්ලෝ මගේ blog එක බලන්න. ඔන්න ඒ ටික තමයි ඉතින් මම කරන්නේ. මගේ වැඩ ටික ඉවර වෙලා මම තියාගෙන ෆුල් සපෝට් එකක් දෙනවා. මට කියන්න දේවල් නැත්තේ නෑ නේ මොනවා කියන්න ඕනද දන්නේ. මගේ shop එකේ තියෙන ඇඳුම් ඔයාලට මගේ UC by Sachini TikTok account එකට බලා ගන්න පුළුවන්. මේකෙත් මම දාලා තියෙන short videos ඒවත් ගිහින් බලන්න. ඉතින් ඔයාලා ආස වෙයිද දන්නේ මේ vlog එකට මම ඉතින් එහෙම ගත්ත වීඩියෝ කැලටි ගන්න තියෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ අන්තිම last part එක ෆොටෝ එක හදලා ඉවර වෙලා ඊට පස්සේ ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් ටවුන් එකේ ඉන්නකොට හරි ඔය තියෙන්නේ අන්තිමට හවස යාන නැහැ අපි ගියා. ඉතින් මම මෙන්න මේ චූටි කෑල්ලක් තියෙනවා ඔයාලට ආවොත් ගන්න පුළුවන්. ඔයාලට online order කරන්නත් පුළුවන්. ඉතින් දැන් මම මේ shop එක වහලා ගෙදර යනවා. ආයෙත් දවසක අලුත් vlog එකක් අරන් එන්නම්. මාව subscribe කරන්න, comment කරන්න අමතක කරන්න එපා. අඩුපාඩු ගොඩක් ඇති. sorry වෙන්න ඕනි. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. ගිහින් එන්න. bye.